සමහර වෙලාවට අපේ හිත හරියට කුණාටුවක් වගේ අතීතයේ වුණ දේවල් ගැන දුක් වෙනවා. නැත්තම් අනාගතය ගැන අනවශ්‍ය විදියට බය වෙනවා. ඒ හින්දා අපිට වර්තමානයේ විඳින්න අමතක වෙලා තියෙනවා. අද මම ඔයාට කියන්න යන්නේ මාකෝ කියන තරුණයා තමන්ගේ නොසන්සුන් හිත පාලනය කරගන්න ඉගෙනගත්තු අපූර්ව පාඩමක් ගැන. කඳු වලල්ලකින් වටවුණු ලස්සන ගමක අවුරුදු 24ක මාකෝ කියලා තරුණයෙක් ජීවත් වෙනවා. බැලූ බැල්මට එයාට කිසිම අඩුපාඩුවක් තිබුණේ නැහැ. හැබැයි එයාගේ හිත ඇතුලේ ලොකු කැළඹීමක් තිබුණා. දවස පුරාම එක දිගට ගලාගෙන යන සිතුවිලි හින්දා මාකෝ හැම වෙලාවෙම හිටියේ හෙම්බත් වෙලා වගේ. එයාට රැට නිින්ද ගියේ නෑ. එයාට hina වෙන්න අමතක වෙලා තිබ්බේ තමන්ගේ අතීතය ගැන දුක් වෙලා අනාගතය ගැන බය වෙවි ඉන්න එක තමයි මාකෝගේ පුරුද්ද. දවසක් ඔහුට දැනගන්න හම්බෙනවා දුර බැහැර කඳුකර ගමක ජීවත් වෙන ප්‍රඥාවන්ත මහලු මිනිසෙක් ගැන. ඔහු කලින් නගරයක හිටපු ප්‍රසිද්ධ මනෝවිද්‍යාඥයෙක්. ගොඩක් දෙනෙක්ට සැනසීම හොයාගන්න උදව් කරපු ඒ මිනිස්සයා දැන් නිහඬ පරිසරයක සරලව ජීවත් වෙනවා. මාකොට පුංචි බලාපොරොත්තුවක් ඇති වෙනවා සමහර විට තමන්ගේ හිත නිවා ගන්න මේ උතුම් මිනිසයා එයාට උදව් කරයි කියලා. එයා දවස් ගණනාවක් වෙහෙසකර ගමනක නිරත වෙලා අවසානයේ මහලු මිනිස්සයා ඉන්න පුංචි නිවසට ළඟා වෙනවා. මාකෝ තමන්ගේ දුක ඒ මිනිසයාට විස්තර කරනවා. මගේ හිත හරිම නොසන්සුන්, මට සැනසීම අවශ්‍යයි කියලා. මහලු මිනිස්සයා hina වෙලා මාකෝව වත්තට එක්කන් යනවා. ඒ මිනිස්සයා වතුර වීදුරුවක් අරන් ඒකේ කට ළඟටම එනකම් පුරවනවා. පස්සේ මාකොට දීලා මෙන්න මෙහෙම කියනවා. මේ වතුර වීදුරුවත් අරගෙන ගමේ කෙළවරටම ගිහින් අහපහු එන්න ඕන. හැබැයි එක කොන්දේසියක් තියෙනවා. ඒක තමයි එක වතුර බිඳක්වත් බිමට හැලෙන්න බෑ කියලා. මාකෝ අභියෝග බාර ගන්නවා. ඔහු ඊටාම පරිස්සමෙන් හෙමින් ගමන ආරම්භ කරනවා. පාරේ මිනිස්සු කෑ ගහනවා, බල්ලෝ බුරනවා, වෙළඳ පාර දෙපැත්තේ වෙළඳාම් කරනවා. හැබැයි මාකෝ ඒ කිසිම දෙයක් දිහා බැලුවේ නෑ. මාකෝගේ ඇස් තිබ්බේ ඒ වීදුරුව දිහාම විතරයි. ටික වෙලාවකින් මාකෝ ආපහු එනවා මේ මිනිස්යා ගාවට. ඒ වීදුරුවේ එක වතුර බිඳක්වත් හැල්ල තිබුණේ නැහැ. මහලු මිනිස්යා අහනවා, පුතා ඔයා පාරේ ඉද්දි සෙල්ලම් කරපු ළමයින්ව දැක්කද? බල්ලෝ බුරන හඬ ඇහුණද? මාකෝ පුදුම වෙලා කිව්වා, නෑ මම කිසිම දෙයක් දැක්කේ නෑ. මගේ අවධානය තිබුණේ මේ වීදුරුවට විතරයි කියලා. එතකොටම ඒ වටිනා පාඩම මාකොට වැටහෙනවා. අන්න ඒක තමයි සැබෑම රහස. ඔයාගේ හිත වර්තමාන මොහොතේ විතරක් තියෙනකොට එතන බයක්, ව්‍යාකූලත්වයක් වගේම අනවශ්‍ය සිතුවිලි වලට ඉඩක් නැහැ. මිනිස්සයා තේරුම් කළා දෙනවා. සැනසීම තියෙන්නේ පිටතින් සොයාගන්න දේවල් වල නෙමෙයි, අපේ හිත ඇතුළෙම තියෙන දේවල් වල. අපි වර්තමානයේ මේ මොහොතේ ජීවත් වෙනවා නම් අතීතයේ දුකක්වත් අනාගතයේ බයක්වත් අපිට කරදර කරන්නේ නැහැ. මාකෝ එදා ගෙදර ගියේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙච්චි මිනිසෙක් විදියට. ඔයත් ඔයාගේ හිතේ පීඩාවකින් ඉන්නවනම්, අතීතය ගැන අනාගතය ගැන බයකින් ඉන්නවනම් මේ පුංචි වීදුරු කතාව මතක් කරගන්න. හැමතිස්සෙම වර්තමාන මොහොතට අවධානය දෙන්න උත්සාහ කරන්න. සැබෑ සැනසීම තියෙන්නේ අන්න එතනයි. ඒ වගේම දිගටම මේ විදිහට වීඩියෝ බලන්න කැමති නම් channel එක subscribe කරන්න. අලුත්ම වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න.